වාර්තාකරණයේ අපගේ ප්‍රධාන අරමුණු වන්නේ 18 වන සහ 19 වන සියවස්වල ශ්‍රී ලංකාවේ උඩරට සිදුවම්වල නිරූපණය කර ඇති පරිදි බ්‍රිතාන්‍ය යටත් විජිතකරණය යටතේ බෞද්ධ හා බටහිර කලාත්මක සංස්කෘතීන් අතර පැවති සුහද සමාජය සාකච්ඡා කිරීමයි. සාමාන්‍යයෙන් දෘශ්‍ය කලාව ලෙස සිදුවම් යනු ඕනෑම මිනිස් සංස්කෘතියක් සහ සමාජයක් සංනිවේදනය කරන හෝ නියෝජනය කරන ප්‍රමුඛ මාධ්‍යයකි. එය එකල සාමකාමී සමාජයේ ක්‍රියාකාරකම් හෙළි කරයි. මෙම කරුණුවලට අනුකූලව 18 වන සහ 19 වන සියවස්වල පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ හා බටහිර සාමකාමී සමාජය මෙන්ම හරස් සංස්කෘතික බෞද්ධ සමාජය අතර පිළිගෙත හැකි සමාජීය හා සංස්කෘතික වටිනාකම්වල වළංගුභාවය සනාථ කිරීම සඳහා හොඳම දෘශ්‍ය උදාහරණය ලෙස උඩරට බෞද්ධ සිතුවම් පෙන්වා දිය හැක. විශේෂයෙන් උඩරට සිතුවම් ජාතක කතා, බුදුන් වහන්සේගේ අතීත ජීවිතය, බුදුන් වහන්සේගේ බුද්ධත්වය, සුවිසි විවරණ, මාර පරාජය යන ආදිය පැතිමතුන්ගේ ආගමික හැඟීම් ප්‍රකාශ කිරීමක් ලෙස ප්‍රකාශ කරයි. ඒවා සෑම විටම අපගේ මනසට සහ සමාජයේ හා සංස්කෘතිකත්වය මෙන්ම බෞද්ධාගමික කටයුතු සමග ඇති සම්බන්ධතාවයට නිර්මාණාත්මක විග්‍රහ කොට දක්වයි. දක්ෂිණ පන්සල්වල සිතුවම් මෙහි තෝරාගත් සමහර පන්සල්වල සිතුවම් ලෙස කතලුව පූර්වාරාම විහාරයේ සහ තෙල්වත්ත විහාරයේ ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරයේ සහ මාතර දිස්ත්‍රික්කයේ සමුද්‍රගිරි විහාරයේය. මෙම තෝරාගත් පන්සල් සිතුවම් ශ්‍රී ලංකාවේ බෞද්ධ සමාජය සහ බටහිර මිශ්‍ර සංස්කෘතිය නියෝජනය කරයි. මෙම වාර්තාකරණ ඔස්සේ මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයෙන් පසු බෞද්ධ සාමකාමී සමාජයේ ලක්ෂණ හා සහජීවනය මෙන්ම සමානාත්මතාවය තත්ව දකුණු විහාර සිතුවම් හරහා මෙලෙස විග්‍රහ කරනු ඇත. මෙම සිතුවම ගාල්ල දිස්ත්‍රික්කයේ කතලු පූර්වාරාමයේ මහා සුදු සෝම ජාතකයේ නිරූපණය කරයි. බ්‍රහ්මදත්ත රජුගේ මළුවෙහි කාන්තාවන් දෙදෙනෙකු අපට දැකගත හැකිය. කාන්තාවන්ගේ ලක්ෂණ යුරෝපීයයි. සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසී සිටිති. ඊට අමතරව මාලිගාව යුරෝපීය විලාසිතාවෙන් සරසා ඇත. බුදුන්ගේ ඉගැන්වීමට අනුව අපි සමගි සමාජයක් බවට පත්වන ඕනෑම ප්‍රජාවක් සමග එකට ජීවත් විය යුතුය. සමගි සමාජයක කුලය, ලිංග ભેදය, වර්ණය ආදිය පැවතිය නොහැක. බුදුන් වහන්සේ ශාසනයට ඇතුළු වීම සඳහා කුලය හෝ වර්ණය පූර්ව අවශ්‍යතාවයක් ලෙස සැලකුවේ නැහැ. කුණු කසල ඉවත් කරන්නන් ආචාරිකාවන් ආදීන් බ්‍රාහ්මණයන් සමග අනිනිකායට අතුලත් කර සමාන තරාතිරම් වල පසු වෙති. බුද්ධාගමේ සාමකාමී සමාජයක් නිරූපණය කිරීමට මෙය හොඳම උදාහරණයයි. පහත සිතුවම ශ්‍රී ලංකාවේ 19 වන සියවසේ බෞද්ධ සාමකාමී සමාජයේ ලක්ෂණද නියෝජනය කරයි. මෙම සිතුවම යුරෝපීය සහ දේශීය ප්‍රජාව අතර වර්ණ තීරුවක් නොමැතිව බෞද්ධ විහාරස්ථානයේ එකම රාමුවක් තුළ සංස්කෘතීන් දෙකක් පෙන්වයි. බැඳියෙකු මෙම සංයුතිය නිරීක්ෂණය කරන විට ඔවුන් ඒකම දිගව තීරණය කරන්නේ සියලුම මිනිසුන් එකම බවත්, අපි ලෝකයේ එකම සමාජයක ජීවත් වන බවත්ය.